අයිබෝවන් සියලු දෙනාටම. ඉතින් අද දවසේ අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා අපේ සම්පත් දායකත්වයේ දරන්නේ IMPT ආයතනයේ අධ්‍යක්ෂකතුමා, ඒ වගේම ප්‍රවීණ මනෝවිද්‍යා හා අභිප්‍රේරණ පුහුණු උපදේශක NANP නෙළුම් පත්විල. අයිබෝවන් සර්. අයිබෝවන් ප්‍රසාද්. ඉතින් අද මම සර්ව සම්බන්ධ කරගත්තේ ඇත්තට මොකක්ද මේ සර් ඉස්කෝලවල කරගෙන යන විෂන් ට්‍රේනින් එක. ඔව් ප්‍රසාද්, හොඳ ප්‍රශ්නයක්, කාලීන ප්‍රශ්නයක් ප්‍රසාද්. විෂන් ට්‍රේනින් එකක් කිව්වම ලංකාවේ දෙමාපියන්ට සහ දරුවන්ට ලොකු අවබෝධයක් නැහැ. ඇත්තට මං අනාගතේ කවුද වෙන්නේ කියන එක සම්බන්ධයෙන් අද ඉඳලා සැලසුමකට වැඩ කරන එක තමයි විෂන් එකක් හදන දරුවෙක්ගේ කෙරෙන්නේ. ඒකට විෂන් ට්‍රේනින් එකද අපි කරන්නේ ප්‍රසාද්. අන්න ඒ කියන ඉලක්කය කල්ැතුම දරුවාගේ මනසේ තැම්පත් කරලා ඉමේජින් කරලා ඒ ඉමේජ් එක ඇත්තක් කරන්න වැඩ කරන්න පෙරහුරුවක් හදන එක, ට්‍රේනින් කරන එක තමයි විෂන් ට්‍රේනින් එකදී අපි කරන්නේ. ඇත්තටම සර් මේ වැඩසටහනකින් දවස් දෙකකින් පුළුවන් ද දරුවෙක්ගේ අනාගතය අපිට නිර්මාණය කරලා දෙන්න. ඒ කියන්නේ එයාගේ විෂන් එකක් නිර්මාණය කරන්න පුළුවන් ද ඇත්තටම? ඔව් ප්‍රසාද්, ඇත්තටම දැන් අපේ මනසේ ස්වභාවය තමයි ප්‍රසාද්, ඉලක්කම් අකුරු වචන වගේ දේවල් වලට වඩා වේගයෙන් මනස ග්‍රහණය කරගන්නේ රූපමය දේවල්. ඒ නිසා තමයි අද නූතන ජංගම දුරකථන වගේ දරුවන්ට වැඩියෙන් ජනප්‍රියලා තියෙන්නේ. මනස රූපමය දේවල් ගන්න හරිම කැමතියි. එතකොට අපි මේ විෂන් ට්‍රේනින් එකේ කරන්නේ ප්‍රසාද්, මම අනාගතේ කවුද වෙන්නේ කියන එක රූපයක් හදන්නේ. අපි හිතමුකෝ උදාහරණයක් ડોක්ටර් කෙනෙක් වෙනවා කියලා. එයා සම්පූර්ණ ඉමේජ් කරන ડોක්ටර් කෙනෙක්ගේ රූපයක්. එතකොට එයා විෂන් බෝඩ් එකේ නිර්මාණය කරගන්නේ රූපයක් විදිහට එයාගේ මූණ තියෙන ડોක්ටර් කෙනෙක්. එතකොට එයා ගන්න වාහනේ කලයකට එක්කලා ප්‍රසාද් එයාගේ වාහනයේ රූපයක් එයා දකින්නේ. එතකොට ඒ රූප කරා හඹා යන්න අපේ මනස හරි දක්ෂයි. ඉතින් දවස් දෙකක් අපි ක්‍රමානුකූලව දරුවගේ මේ රූපමය දේවල් විෂන් බෝඩ් එකේ නිර්මාණය කරන්න අවශ්‍ය පරිසරය හදනවා, පුහුණුව ලබා දෙනවා. සර් මම සර්ගෙන් ඊගාවට අහන්න හිටිය ප්‍රශ්නයක්ම සර් කලින්ම මතු කරා. ඇති ලොකු ගැටලුවක් වෙලා තියෙනවා ජංගම දුරකථනයේ. ඒකට මමත් ඇඩික්ට් වෙලා තියෙනවා. ඉතින් මේ ළමයි මේකෙන් ගොඩක් අපි දෙමව්පියෝ අපිට කරන චෝදනාවක් නැත්නම් කතා බහ කරනකොට සර්ටත් ඒක ඇවිල්ලා ඇති. මේ ජංගම දුරකථනයෙන් දරුවන්ව ඈත් කරගන්නේ කොහොමද? මොකද්ද සර්ගේ ඒකට තියෙන වැඩපිළිවෙල? ඔව් ප්‍රසාද්, හොඳ මාතෘකාවක් මතු කරේ. මේ දවස්වල ගොඩාක් දෙමව්පියෝ ඇවිල්ලා මැසිවිලි නගන ප්‍රශ්නයක් තමයි ප්‍රසාද්, දරුවෝ මේ ජංගම දුරකථනයට හැබැයිලා කොහොමද අපි මේකෙන් දරුවෝ මුදවගන්නේ කියන එක. ඇත්තටම ප්‍රසාද් මේකෙදි අපි දරුවෝ තුල ලස්සන ඉලක්කයක් හදපුවාම ඒ ඉලක්කේ එයා වෙන්නේ කවුද, එයා ගන්න වාහනය, එයා හදන නිවස, එයා ලෝකෙ ඇවිදින්න කැමති රටවල් සහ අනාගත වත්කම් කියන අපි කොටස් 6ක් ප්‍රසාද් මනසේ තැම්පත් කරන විෂන් ට්‍රේනින් එක හරහා විෂන් බෝඩ් එකේ ඒක නිර්මාණය කරනවා. එතකොට අන්න ඒවට දරුවගේ ඉලක්කය ආසාවෙන් හදපුවාම දරුවා ඒව හඹාගෙන යන්න පුහුණු කරපුවාම දරුවට මේ පොඩි පොඩි දේවල් වල එල්ලලා ඉන්න වෙලාවක් නැහැ. දරුවා සම්පූර්ණයෙන්ම හැම වෙලාවෙම හිතන්නේ තමන්ගේ විෂන් එක ගැන. මේක කාමරේ ගහගෙන තියා උදේ නැගිටිද්දිත් විෂන් බෝඩ් එක දකින්නවා, රැට නිදාගත්තත් විෂන් බෝඩ් එක දකින්නවා. ප්‍රසාද් නිකන් හිතලා බලන්න, ඔයා අනාගතේ ගන්න වාහනය ලොකු ෆොටෝ එකක් කාමරේ ගහගෙන ඉද්දි ඔයාට ඒ වෙනුවෙන් වැඩ කරන්න හිතෙන්නේ. ඉතින් දරුවන්ට ඉලක්ක හදන්න ඕන. ඉලක්ක හදපුවාම මේ වගේ පොඩි පොඩි දේවල් වලට දරුවෝ නොමග යන ඒවා නවතිනවා ප්‍රසාද්. ඉතින් මම ඊගාවට දැනගන්න කැමති අපේ මේ බලාගෙන ඉන්න අපේ දෙමව්පියෝ ගොඩක් ඉන්නවා. ඉතින් ඔයාලා කැමති ඇති මොකද්ද මේ ප්‍රෝග්‍රෑම් එක ASCII නැත්නම් මේ සර්ගේ විෂන් ට්‍රේනින් එක ඇතුලේ මොන වගේ දේවල් අන්තර්ගතයි? අපි කතා කරන්නේ මොනවා ගැනද? දැන් අපි එකක් කතා කරා ළමයිගේ ඉලක්කයක් හදනවා කියලා. එතනින් එහාට තව මොනවද මේකේ කතා කරන්නේ? ඔව් ප්‍රසාද්, මම ඉස්සරලාම අපට දෙන දරුවා පළවෙනි දවසේ අපි උදේ 9ට ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න. 9ට දෙන දරුවා උදේ වරුවම කරන්න ප්‍රසාද් මම එයාව ළමයෙක් කරගන්න try කරනවා. මොකද අපට හම්බෙන්නේ ළමා වැඩිහිටියෝ. ඒ නිසා මේ වැඩිහිටිකම අයින් කරලා සම්පූර්ණ උදේවරුව මේගොල්ලෝ කණ්ඩායම් ගත කරලා විවිධ ක්‍රියාකාරකම් හරහා විවිධ ගේම් හරහා අපි මෙයාව ළමයෙක් බවට පත් කරගන්නවා. එතකොට ළමයෙක් බවට පත් වුණු කෙනාට මට ඕන දෙයක් දෙන්න පුළුවන් ප්‍රසාද්. ඊට පස්සේ අපි එයාව මොටිවේට් කරනවා, බල ගන්නනවා. එතනින් එහාට ප්‍රසාද් මේ ළමයිට එන්ටර්ටේන්මන්ට් කියන එක නෑ අද. වින්දනය කියන එක නැහැ. රස වින්දනය ලැබෙන්න විවිධ ක්‍රියාකාරකම් සැලසුම් කරලා තියෙනවා. පළවෙනි දවස පුරාම ප්‍රසාද් රෑ 11 විතර වෙනකන් දරුවන්ට යන්නේ ක්‍රියාකාරකම් පාදකව අභිප්‍රේරණය සහ එයාලගේ රස වින්දනය සහ එයාලගේ ස්ට්‍රෙස් කන්ට්‍රෝල් කරන එක. ඉතින්
දෙවනි දවස ප්‍රසාද් අපි 5 අමාට පටන් ගන්නවා උදේ පාන්දර මෙඩිටේෂන් වලින්. විවිධාකාර වූ මෙඩිටේෂන් ක්‍රියාකාරකම් රැසක් තියෙනවා. එතනදී සරල මෝහන ක්‍රියාකාරකම් පවා තියෙනවා. අපි දරුවා නැවත උපද්දනවා. නැවත බල ගන්නවා. එයා ශක්තිවන්තයෙක් බව එයාට දැනෙන්න ඉඩ අරිනවා. ඒ පොසිටිව් තින්කින් හරහා ක්‍රමානුකූලව ගේන දරුවා අපි එදා හවස් වෙනකොට ප්‍රසාද් එයාගේ විෂන් බෝඩ් එක නිර්මාණය කරන තැනට ගේනවා. විෂන් බෝඩ් එක නිර්මාණය කරපු දරුවා අපේ නිකම්ම ගෙදර යවන්නෙත් නෑ ප්‍රසාද්. එයාගේ අම්මා තාත්තා ආවම අම්මා තාත්තා ඉදිරියේ දරුවගේ මේ දවස් දෙකේ ගත්ත දේවල් දරුවෝ ප්‍රසන්ටේෂන් කරනවා, ඉදිරිපත් කිරීම කරනවා. ඒ ඉදිරිපත් කිරීම සහ දෙමව්පියෝ පිළිබඳව දරුවෝ තුළ ආකල්පකුත් ගොඩනගලා මේ රට අනාගතයේ ජයගත යුතු හොඳ පුරවැසියෙක් විෂන් එකක්ම දිනුවට වැඩක් නැහැ ප්‍රසාද් මනුස්සකම් නැතුව. මනුස්සකම් තියෙන හොඳ පුරවැසියෙක් අපි අවසානට මේ විෂන් බෝඩ් එක හරහා නිර්මාණය කරනවා. ඕක තමයි අපි දවස් දෙක සරලවම කිව්වොත් දරුවාගේ ඉලක්කය විතරක් නෙමෙයි ගොඩනගන්නේ සම්පූර්ණ ජීවිතය ගොඩනගනවා. පාසලේ 5 ශ්‍රේණියෙන් ඉහළ 13 ශ්‍රේණිය දක්වා සියලු දරුවන්ට මේ විෂන් ට්‍රේනින් එකට සහභාගී වෙන්න පුළුවන්. සව ඒකත් එක්කම තව පුංචි ගැටලුවක් තියෙනවා මේ මේකේ විවිධ වයස් මට්ටම් වල ආවට පස්සේ දැන් උදාහරණයක් කිව්වා අවුරුදු 10 ඉඳලා අපි උසස් පෙළ දරුවෝ ඉන්නවල අවුරුදු 18 වගේ දක්වා දරුවෝ ඉන්නවා. මේ වයස් මට්ටම අපිට එකට සම්බන්ධ කරන්න පුළුවන්ද? ඔව් ප්‍රසාද් ගැටලුවක් නැහැ. හරිම ලස්සනට දැන් මගේ වැඩසටහන බලන්න පුළුවන් ප්‍රසාද්. හරිම ලස්සනට දරුවෝ මේ වයස් විවිධ වයස් වල අය එකතු වෙලා මේ විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙනවා. ඒ ක්‍රියාකාරකම් වල යෙදීම හරහා සමහරලාට පුංචි ළමයින්ගේ ළමා ලෝකෙට අවුරුදු 18 ළමයක් එනවා. ඊට පස්සේ අපිට හරි ලේසි ළමයි ගොන්නක් හදාගන්න. ප්‍රසාද් වීඩියෝස් දැක්කොත් දකිවි මේ හැන්දෑවට ළමා ගීතවලට රංගන යෙදෙනවා මේ උසස් පෙළ ළමයි පාව පුංචිම වගේ. ආව වගේ පැනගෙන යනවා පුංචිම වගේ. ඉතින් මේ ළමයි ටික තමයි අපි විෂන් එකකට ගේන්නේ. ඒක නිසා හරිම සාර්ථකයි මේ විවිධ වයස් වල ළමයි ඉන්න එක. මම දෙමව්පියෝගෙන් බලාපොරොත්තුවක් තමයි අපේ දරුවන් අනාගතේ අපි බලාපොරොත්තු වෙන ඉලක්ක වලට, ඔවුන්ගේ සිහින වලට, ඔවුන්ගේ ජයග්‍රහණ වලට ගිහිල්ලා ඉන්නවා දකින්න එක. ඉතින් අපි දෙමව්පියන්ටත් එක්ක දැනගන්න කියන අපි කොහොමද සර්ව සම්බන්ධ කරගන්න වැඩසටහනකට? ඔව් ප්‍රසාද් හැම දෙමව්පියෙක්ගේම සිහිනය තමන්ගේ දරුවා ඉහළ ඉලක්ක වලට එන එක. ඉතින් තාත්තෙක් විදිහට මගෙත් සිහිනය ඒක. ඒ නිසා අපි මේ රටේ ඉන්න දෙමව්පියන්ට ආරාධනා කරන්නේ ඔබේ දරුවට අනාගත දැක්මක් දැම්මම නිර්මාණය කරන්න. එතකොට ඔබට දරුවා වෙනුවෙන් වෙන මහන්සිය අඩු වෙනවා. මොකද දරුවට යන්න පාරක් දරුවම දන්න නිසා දරුවා ඒ පාරේ හඹාගෙන යනවා. ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. ඉතින් අපි සම්බන්ධ කරගන්න පුළුවන් ප්‍රසාද් IMPT ආයතනය මම කුරුණෑගල එතකොට 077යි 144යි 9164යි කියන මගේ අංකයට ඕනම වෙලාවක කතා කරන්න පුළුවන්. WhatsApp message එකක් දාන්න පුළුවන්. ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න පුළුවන්. අපි ඒ සැනින් අවශ්‍ය විසඳුම් ලබා දෙන්න කටයුතු කරනවා. ඔබ අමතනවා. ඉතින් ඉදිරියේදී ඕනම වෙලාවක ප්‍රසාද් මාව හමු වෙන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, වෙලාව වෙන් කරගන්න පුළුවන්. හරි. එහෙනම් බෙහෙවින්ම ස්තුතියි අපේ Turn Life Vision වැඩසටහන සමග සම්බන්ධ වීම සම්බන්ධයෙන්. ඉතින් අපි මේ වගේම තවත් වැඩසටහනකින් හම්බ වෙමු. ඔව් ප්‍රසාද්. ආයුබෝවන් සර්. ඔව් ඔබටත් බොහොම ස්තුතියි. Turn Life Vision ආයතනය අපි වගේ පුජ්‍යලයන් රටට හඳුන්වා දෙන අලුත්ම ආයතනයක්. ඉතින් ඔබටත් සුබ පතනවා ප්‍රසාද් මේ ගමන ඉදිරියට යන්න ලැබෙන්න කියලා. බෙහෙවින්ම ස්තුතියි.